හෙල්ලෝ ගයිස් වෙල්කම් බැක් ටු මයි channel. ඉතින් ඔන්න අදත් අලුත් මලුත් විඩියෝ අරන් වෙල්ලක් තියෙනවා. ඉතින් කලින් වීඩියෝ එකේ ගයිස් මම දැම්ම ගේමින් සාදුගේ රිවිව් එකක්. ඉතින් ඒකට ගොඩක් අය කමෙන්ට් කරලා තිබ්බා. ඉතින් මේ ස්ට්‍රීමර් ගේන්න කියලා. ඉතින් අද මම අරගෙන ආවා ඔයගොල්ලෝ ඉල්ලපු විදිහටම බිල්ලගේ රිවිව් එකක්. ඉතින් අපි බලමු බිල්ල කොහොමද දියුණු වෙලා තියෙන්නේ, බිල්ල දියුණු වෙන්න මොන දේවල්ද කරලා තියෙන්නේ. ඉතින් ඕගොල්ලොන්ටත් අනිවාර්යයෙන්ම මේ වීඩියෝ එක වැදගත් වෙයි. ඒකෙන්ද ඉවර වෙනකම් බලන්න. බිල්ලගේ ෆෑන් කෙනෙක් නම් අනිවාර්යයෙන්ම ඔයගොල්ලෝ මේක ඉවර වෙනකම් බලන්න. ඉතින් අනිවාරෙන් මේ වගේ වීඩියෝ සීරීසයක් ඉස්සරහට අරන් ගෙනන් ඒක ඔයගොල්ලොන්ටත් හොඳයි. ඉතින් ලොකු මොටිවේෂන් එකක් ගන්න පුළුවන් YouTube channel කරන්න ඉන්න අයට. ඉතින් අපි වැඩි කතා නැතුව යමු අපේ වීඩියෝ එකට. ඉතින් වීඩියෝ යන කලින් මතක් කරනවා අපේ channel එක subscribe කරන්න. 2K ගහලා තියෙන්නේ මේ වෙද්දි. ඉතින් 5K ගහමු අපි ඉක්මනටම. ඒකින් අනිවාර්යෙන් subscribe කරලා අනිවාර්යෙන් අපිට support එකක් දෙන්න. වීඩියෝ ඉවරනකම් බලන්න කියලා මතක් කරගමු. අපි යමු වීඩියෝ එකට. ඉතින් guys මේ ඉන්නේ Free Fire වල වැඩිම subscribe තියෙන channel එකේ හිමිකාරයා. ඉතින් කවුරුත් දන්නවා මේ ඉන්නේ බිල්ලා. එහෙම නැත්නම් බිල්ලාඩ. ඉතින් නැත්නම් මෙයාගේ ඇත්තනම ඔයගොල්ලෝ කමෙන්ට් එකක් දාගෙන යන්න. මම ඒ කිසි දෙයක් මේ වීඩියෝ එකේ කියන්නේ නැහැ. මොකද මම යාගේ ලයිෆ් ස්ටෝරි එක නෙවෙයි මෙතන අරන් ආවිල්ලා තියෙන්නේ. එයාගේ රිවිව් එකක් විතරයි යාගේ වීඩියෝස් වල. ඉතින් මේ තියෙන්නේ මෙයාගේ ෆේස් කැම් දාලා දීපු ෆස්ට් ලයිව් එක YouTube එකේ තිබ්බ මේක. ඉතින් පේන ඇති කොල්ඩි එකේම පට්ටට මඩුයි. ඒතකොට මෙයාට තේරෙන්නෙත් නෑ ලොකුවට පේනවා මෙයා කැම් එක. එතකොට මෙයා ගොඩක් වෙනස්. ඒ කියන්නේ පර්ෆෝමන්ස් අඩු PC එකක් තියෙන්නේ. ඒ හැමදේම එක්ක බලන්න පුළුවන්. ඉතින් ඇත්තටම කිව්වොත් guys බින්දුවෙන් කට්ටක් කාලා ගොඩ දාපු කොල්ලෙක් තමයි මෙයාත්. ඉතින් කට්ටිය බයිනවා සමහරක් අය එයාගෙම හොඳ කියනවා. ඉතින් ගොඩක් අය මෙයාගේ ඉන්නේ ලොකු ෆෑන් බේස් එකක් මෙයාට ඉන්නවා. ඉගන්නේ සාමාන්‍ය පොසිටිව් කට්ටිය. හරිද? ඉතින් අර බයින අය එහෙම අඩුයි. ඉතින් මේ දෙපේ නැති ලැග් වෙනවා PC එක පට්ටට. ඔයගොල්ලෝ මේ ගේම් ප්ලේ එක බලන්න පුළුවන්. ඇත්තටම මාර විදිහේ ලැග් වෙනවා. ඒ කියන්නේ මට ප්ලේ කරගන්නත් බෑ. ඒ තරමට ලැග් වෙනවා. ඉතින් ඇත්තටම කිව්වොත් මෙයා මේ වෙද්දි ඉන්න දන දැක්කම කට්ටියට සතුටු වෙන්න පුළුවන් අනිවාර්යෙන්ම. ඉතින් මිනිස්සෙක්ගේ දිනුවක් දැකලා සතුටු වෙන්න පුළුවන් නම් ඒකෙම රෙස්පෙක්ට්. ඉතින් පේනවා ඇති මෙයාගේ මේ වෙබ් කැම් එක නෙවෙයි. මට පැටලුණා මොකක්ද කියලා කියන්නේ බං. නම් මතකත් නැහැ. කොහොමද කැම් එක වුණත් පේනවා ඇති ක්වොලිටි එක අඩුයි. මෙයා ඉන්න විදිය තුර මෙයා ලයිව් එකට ෆේස් කරන විදිය ඒ හැමදේම ලොකු වෙනසක් තියෙනවා. ඉතින් පේනවා ඇති සැරෙන් මේක හදාද. ඉතින් ඕක කාලයක් යනකම් ওই විදිහටම ක්වොලිටි එකෙන් තමයි ලයිව් එක තිබ්බේ. බට් මෙයා ටික අප්ඩේට් කරා. ඉතින් ඒ වගේම ඉතින් යා ගේමක් ගහගත්තා. මේ වෙද්දි වැඩිම සබ් ලයින් channel එකේ අයිතිකාරයා වෙනවා Free Fire content පැත්තෙන්. ඉතින් මෙයා හිතන්නේවත් නැතුව ජීවිතේවත් මේ වගේ දෙයක් මෙහෙම යාට ටාගට් එකක් ඇචීව් කරන්න පුළුවන් කියලා. මොකද මෙයා channel එක පටන් ගද්දි guys මෙයාට වඩා උඩ අය ගොඩක් අය ඉන්දියා. ඒ කියන්නේ මෙයා channel එක පටන් ගන්න කාලේ කියන්නේ මෙයාගේ channel එක නැතුණ subscribe 20000ක් වගේ ඉද්දි. ඊට පස්සේ මෙයා ආයේ බින්දුවේ ඉඳන් තමයි මේ වැඩේ පටන් ගත්තේ. ඉතින් ඒ වෙද්දි ගොඩක් channel මට මතක විදිහට සමහරක් channel සිල්වර් play button එකෙන් ගෙනල්ලා තිබ්බා. ඉතින් ඒ වෙද්දි ඊට පස්සේ මෙයා ඒගොල්ලොන්වත් පාස් කරගෙන ඉස්සරහට ආවා. මේ වෙද්දි මෙයාගේ ලක්ෂ 5කට අධික සබස්ක්‍රයිබ් කවුන්ට් එකක් ඉන්න channel එකක්. ඉතින් අනිවාර්යෙන්ම Free Fire පැත්තෙන් golden play button එක ගේන්න හම් වේවා කියලා ප්‍රාර්ථනා කරමු ඉක්මනටම. ඉතින් මේ වෙද්දි මෙයාගේ වයස මම හිතන්නේ 24ක් විතර ඇති. දන්නේ නැහැ කමෙන්ට් එකක් දාගෙන යන්න. මෙයාගේ ඩීටේල්ස් නමත් එක්ක නම බිනර් වගේ තමයි මට මතක. ඉතින් මෙයාගේ ඉන්ටර්විව් තියෙනවා ඕන තරම්. ඔයගොල්ලෝ කියලා බලන්න පුළුවන්. හැරෙන්න YouTube channel එකෙත් මෙයාගේ ඉන්ටර්විව් තියෙනවා. ඉතින් guys අපි බලමු මේ පරණ බිල්ලද මේ වෙද්දි ඉන්නේ කියලා. ඔන්න guys ඉතින් මේ ඉන්නේ අපේ දැන් බිල්ලා. ඉතින් මිනිස්සෙක් දිනු වෙනවා නම් අඩුම ගානේ මේ ගානටවත් දිනු වෙන්න ඕනේ. පේන ඇති ඒ දවස්වල තිබ්බ ක්වොලිටි එකයි දැන් තියෙන ක්වොලිටි එකයි. ඉතින් මෙයාගේ කැම් එක හැමදේම පර්ෆෝමන්ස් කිසිම ලැග් එකක් නැහැ. මෙයා පර්ෆෝමන්ස් සුපිරිම දාලා ප්ලේ කරනවා. ඉතින් ඒ වගේම ප්ලේ වුණොත් දැන් සුපිරි. ඉතින් එයා හැමදේම අදාගෙන තියෙනවා. ඒ වගේම මට ඕනම ස්ට්‍රීමර් කෙනෙක්ට එන්න පුළුවන් ප්‍රශ්න එනවා. ඉතින් ඒ කියන්නේ මඩ පාරවල් වදිනවා. හැමදේම මෙයා ගානට මැනේජ් කරගෙන ගේමක් ගහගත්තා. ඉතින් ඇත්තටම පට්ටම තරදයක්. මොකද ඕගොල්ලෝ උනත් channel එකක් පටන් ගන්නවා නම් මඩ පාරක් වදින්න ඉඩ තියෙනවා. ඉතින් මේ දේවල් උදව්වක් කරගෙන ගේමක් ගහ ගන්න පුළුවන්. ඒ හැමදේම බිල්ලා ඔප්පු කරලා තියෙනවා. ඉතින් අනිවාර්යයෙන්ම අලුත් YouTubersලට මෙයාව ආදර්ශයට අරගෙන උනත් අලුත් YouTubersලට ගේමක් ගහ ගන්න බැරි නෑ මචං. මොකද ඇත්තරම බින්දුවේ ඉඳන් කට්ටක් කාලා උඩ දාපු කොල්ලෙක් සබස්ක්‍රයිබ් 20000ක් ඉඳපු channel එකක් නැති වුණාම ආයි බින්දුවේ ඉඳන් පටන් අරගෙන ලක්ෂ 5කට අධිකයි. ඉතින් මෙයාගේ තව channel එකක් තියෙනවා. ඒ වගේම බිල්ලා ලයිට් කියලා. ඒකෙත් මෙයාගේ ඔය highlight වගේ තමයි වැටෙන්නේ live වල. ඉතින් ඇත්තටම next level streamer කෙනෙක් මේ වෙද්දි ලංකාවෙම මෙයා හොල්ලලා ඉවරයි. ඒ කියන්නේ ගේමින් පැත්තෙන් මෙයා උඩින්ම ඉන්නවා. ඉතින් සාමාන්‍ය live එකක් ගත්තොත් 4000කට වඩා බලන වෙලාවල් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ range එකේ තමයි මෙයා කියන්නේ average එකක් යනවා.
ඉතින් ඇත්තරම පට්ට ස්ත්‍රීම කෙනෙක් සහ මෙයා කට්ටියට ගිවවේස් දුන්න සෑන්න වීබෙස් දෙක අයින් වුණා දැන් අයින් වුණාට ඒක මෙයාගේ මහල දක්කින තමයි අයින් වුණේ කාටවත් මුකුත් කියන්න බෑ ඉතින් වීබෙත් තියෙන කාලේ මෙයා ගිෆ්ට් දුන්න සෑන්න ප්ලේයර්ස්ලට තාමත් දෙකක් දන්න මම ළඟදී යන ලයිව් බලන්න උනේ නෑ ඉතින් මේ හොඳට ප්ලේ කරන ඇත්තරම ඉතින් ඔයගොල්ලෝ බිල්ල ගැන අනිවාර්යයෙන් යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න ඉතින් ස්ට්‍රීමර්ස්ලත් එක්ක ගොඩක් ෆ්‍රෙන්ඩ්ලි ඉන්නවා ඉතින් සමහරක් ස්ට්‍රීමර්ස්ලත් එක්ක වලි ගියාට ගයිස් ඒවා අර ගොඩක්ම ෆෝම් කරන්නේ මේ වීඩියෝස් බලන අය ඉතින් අර ඒ දේවල් ඉතින් මම නම් කියන්නේ වැඩක් නැහැ මොකද ඔයගොල්ලෝගේ ආතල්ලෙක් ගන්න මම කලින් වීඩියෝ එකක් කිව්වා ඉතින් පේනවා ඇති මෙයාගේ මේ ක්වොලිටි එක තමයි ඇත්තටම මාර ලොකු වෙනසක් තියෙනවා සුපිරි ලයිව් එකක් යන්නේ ඉතින් මේ විදිහ ඇත්තටම මම හිතන්නේ දැනට ෆ්‍රී ෆයර් පැත්තෙන් ආතල්ම ලයිව් එක දෙන්නේ බිල්ලා ඉතින් ඒකට අනිවාර්යෙන්ම කතා දෙකක් නැහැ ඉතින් එහෙම දෙන තව එක්කෙනෙක් ඉන්නවා ඉතින් එයා අලුත් ස්ට්‍රීමර් කෙනෙක් මම එයා ගැන අනිවාර්යෙන් රිවිව් එකක් අරන් එන්නම් ඇත්තටම එයා නම් සුපිරියක් එයා අඩුම කාලෙකින් පට්ටම ගේමක් ගහගත්තා මෙන්න මෙතන වෙච්ච දේ බලන්න ගයිස් පොඩ්ඩක් අර ට්‍රැක් කරන ගතිය බිල්ලගේ තියෙනවා ඉතින් එයා අතන වෝල් එකක් නොගා මිඩි ගහගත්තා ඉතින් ඒක තාම අර ඉස්තර ට්‍රැක් ගතිය පොඩ්ඩක් තාම තියෙනව නැත්තේ නෑ ඉතින් බිල්ල ගැන යටින් කමෙන්ට් එකක් දාගෙන යන්න අනිවාර්යෙන්ම ගොඩක් අය බිල්ලව ඉල්ලලා තිබ්බ හින්දා මම මේ වීඩියෝ එක අරගෙන ආවේ ඉතින් ගයිස් අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු ඉතින් අද මම මේ වීඩියෝ එක නවත්තනවා අපේ ඩයමන්ඩ් ලිස්ට් එකේ පැත්තට සෙට් වෙන්න පුළුවන් කට්ටියට ඉතින් බිල්ලට ආදීරේ සෙට් එක අනිවාර්යෙන්ම වීඩියෝ එක කමෙන්ට් එකක් දාන්න ඉතින් ගොඩක් අය ඉල්ලලා තිබ්බ සඳුගේ වීඩියෝ කරන් ආවට පස්සේ ඉතින් ඉස්සරහට මේවා ගේන්න ඉතින් දියුණු වෙන්න පුළුවන් කියලා අනිවාර්යෙන්ම මේ පැත්තෙන් ගේමක් ගහගන්න පුළුවන් කියලා පෙන්නන්න තමයි මම මේ වීඩියෝ අරන් ඉන්නේ ඉතින් ඔයගොල්ලන්ට දෙයක් මතක් කරන්න තියෙනවා අපේ 5K ගෙවුවට පස්සේ මම channel පහකට free shout outs දෙනවා ඉතින් ඒ වගේම එතකොට ඔයගොල්ලන්ට පුළුවන් මචං ගේමක් ගහගන්න ඉතින් ඔයගොල්ලෝගේ මම වීඩියෝස් හොඳයිද කියලා බලනවා ඉතින් මේ බලලා තමයි අනිවාර්යෙන්ම දෙන්නේ ඔයගොල්ලෝ එක දිගට වීඩියෝස් දාලා තියෙන්න ඕනේ එක දිගට කියන්නේ දාන වීඩියෝ එක හරියට දාලා තියෙන්න ඕන ඉතින් බලන්න පුළුවන් ඇත්තටම බිල්ලා ගේමක් ගහලා තියෙන්නේ ඒක ගැන කතා කරන්න දෙයක් නැහැ ඉතින් එයාගේ ඔයගොල්ලෝ බලන්න තිබ්බා ලයිව් එකේ ක්වොලිටි ඒ වගේම ප්ලේයින් ඇත්තටම දින 4 එක කියා ගන්න බෑ ඒ කියන්නේ මුල් කාලෙටත් වඩා එයා පස්සේ බලන අයට සුපිරි ආතල්ලයක් දුන්නා එයා කියන්නේ බලන එයාගේ ෆෑන් බේස් එක එයා තේරුම් ගත්තා ඉතින් ඒකයි ඒකට හේතුව ඉතින් එහෙනම් බිල්ල ගැන කමෙන්ට් එකක් දාගෙන යන්න අපි ඊළඟ වීඩියෝ එකෙන් සෙට් වෙමු අතට ගිහින් එන්නම් එන හැමෝටම ජය වේවා